දවස්වල අපි ලංකාවට ආවේ ෂෝ එක හින්දා ලංකාවට ආපු ගමන් මුලින්ම ගන්න සලොන් සීරෝ කියන එක අපි හැමෝම Yeah, September 5th in Lawrence Tower again. අස්සන්න කොණ්ඩේ කපලා එන්න තමයි තියෙන්නේ. මං කොණ්ඩේ අලුත්දක් විතර වාගෙන හිටියේ මං දැන් ටික ටික සුරිත් තමයි කැපුවේ මේ කොණ්ඩෙත්. මෙච්චරක් කැපුවා මෙච්චරක් කැපුවා මේ ගන්න කපලා දෙන සුරිත් තමයි. අන්නනේ පිළියන්දල් ඩුප්පේරිය මුල්ල රස්සියා පොන්චි මාලෙත් ඒ පාතු කරගෙන පුෂ්ප මකරන්ද මම හිටියට වඩා උඩේ සමනල කන්ද Hi, what a challenging. Hello Nisal. Welcome to Salam Sira. Thank you. ඉතින් කොහොමද මොකද වෙන්නේ දවස්වල? මේ දවස්වල අපි ලංකාවට ආවේ ෂෝ එක හින්දා ඉතින් මේ පාරත් මෙහෙන් තමයි කට් එක. අනිවාර්යෙන් මෙහෙන් තමයි කට් එක. හැම පාරම මෙහෙන් තමයි කට් එක. ලංකාවට ආපු ගමන් මුලින්ම ගන්න සලොන් සීරෝ කියන එක අපි හැමෝම. ෂෝ එක වදිනවා ළඟදී. Yeah, September 5th in Lawrence Tower again. ගිය පාර වගේම සුපිරි වැඩක් තියෙනවා. Yes sir, you know this year. කොහොමද ඉතින් ගිය පාර එකයි මේ පාරයි කොහොමද? මෙලෙස ඉතින් ගිය පාර අපි ගොඩක් ෆෝකස් කරා අපේ ලෝකල් හෙඩ්ලයිනර්ස් ලංකාවේ ඉන්න හොඳ ප්‍රොමිනන්ට් ආටිස්ට්ලා ගෙන්නන්න. මේ පාර අපි ෆෝකස් කරනවා ගොඩක් මල්ටි කල්චරල් එක්ස්පීරියන්ස් එකක් දෙන්න අපේ ඔඩියන්ස් එකට. අපි මේ පාර ගෙනනවා පට කූල් ආටිස්ට්ලා එකක් පිටරටින්. ඒත් එක්කම ලංකාවේ ඉන්න හොඳ ප්‍රොමිනන්ට් ආටිස්ට්ලාවත් මේ පාරත් ඉන්නවා. ගොඩක් දිග ෂෝ එකක් උදේ 9ට පටන් ගන්න පාන්දර 1 වෙනකන් ගහනවා කන්න බොන්න තියෙනවා. අස්සන්න කොණ්ඩේ කපලා එන්න තමයි තියෙන්නේ. කොහොමද ඉතින් ගිය පාර සලම් සීරෝ එක එක්ස්පීරියන්ස් එක? හැම පාරම මම සලොන් සීරෝ එකට ආවම මම දන්නවා මොකක්ද කරන්න ඕනේ මොකක්ද වෙන්නේ කියලා. You don't have to tell anything to Surit like ever. I just sit down, he knows what I need, so yeah. පාරදී මොකද්ද වෙන්න ඕනේ අපි? How was yours? Like it was your first time here, right? Last time. මගේ ගිය පාර මම ෆස්ට් ටයිම් කැපුවේ. මලියත් එක්ක ආවේ බෙහෙත් එකේ වෙන ආටිස්ට්ලා ඔක්කොමත් එක්ක ආවා. Amazing. I mean, මං කොණ්ඩේ ගැන මාර particular dialogue. Yeah. So amazing stuff. ඒකයි අපි ගිය පාර වගේ මේ පාරත් ඇල්ලෙන්නේ. එතකොට ඩුබායි සලම් සලයි මෙහි සලම් සීරෝ එකේ මොකද දකින්න වෙනස? I think authentic touch එකක් තියෙනවානේ ලංකාවේ සලොන්ස් වල කට්ටියට කතා කරන විදිහේ ඉඳන් ස්ටයිල් එක මම හිතන්නේ hair dress එකකින් dress එකට වෙනස් වෙනවා මම හිතන්නේ මේ And the effort that they put in, the time that they have for us. yeah and quality also and comfort මෙයාම කට්ටියට සලකන හැටි like everything. Yeah. I think top notch. මේ පාර මොනවාද එක්ස්පර්ට් කරන්නේ අපි? මම මේ පාර මං කොණ්ඩේ අලුත්දක් විතර වාගෙන හිටියේ මං දැන් ටික ටික සුරිත් තමයි කැපුවේ මේ කොණ්ඩෙත්. මෙච්චරක් කැපුවා මේ ගන්න කපලා දෙන සුරිත් තමයි. මම තව කපන්න යනවා අලුත් දෙයක් කරන්නේ I think I'm going to make it a real short this time. Yeah. කට්ටයි මේ පාරද? What do you want to do? I think මම නම් මගේ ෆේඩ් එකත් එක තමයි යන්නේ. හැබැයි I think හොඳ සුපිරි ස්ටයිල් එකක් වදී. Let's see. Yeah, let's see how it goes. අපි කට් එක කරලාම Let's do this. Yeah, Yes. sure. Let's go. මුළු කොළඹ වින්නැල්ල කිරි කොල්ල පිරිවර ඩොංගන ඇනගෙන පාටියෙලි වෙන්න තුර